මගේ අම්මා තාත්තා අපි මේ රට ගොඩනගන්න සියලු ශේෂ්ඨ වලින් සලසුම් කරලා තියෙනවා. දැන් මුලින්ම අල්ලගත්ත යාලා මොකද්ද? එක එක වැල් වල එල්ලෙනවා. මුලින්ම අල්ලගත්ත හාල් මිල, ඊට පස්සේ ලුණු මිල, නේ? කොහොම අල්ලගෙන ආවා. මොකද අරගෙන යන්න බෑ ඉස්සරහට. ඊට පස්සේ ආවා කන්ටේනර් ප්‍රශ්නේ. ඊට පස්සේ ගල් අඟුරු. මේ ඔක්කොගෙම එල්ලීලා ආවා. හැබැයි ගොඩ යන්න බෑ. ගොවියන්ගේ ප්‍රශ්නේ ආවා. ගොඩ යන්න බෑ. ඇත්ත ගොවියා දන්නවා මේ ආණ්ඩුව කොතරම් ගොවියා රැකබලා ගන්න වේස මහන්සියක් ධර්මත සලස්මක් හදලා තියෙනවද? දැන් අවසානයේ එල්ලලා තියෙන මොකද්ද? මරු එලේ එල්ලලා අධිකරණේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වැලක එල්ලලා තියෙන විපක්ෂය. ඒක කරේ තියාගෙන යන මහත්තුරු ටිකකුත් ඉන්නවා. මේක ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක්. රටේ පුරවැසියට රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න, ව්‍යවස්ථාව වෙනස් කරන්න, ව්‍යවස්ථාව තුල තියෙන ක්‍රමයක්. ඒ ක්‍රමයට තමයි අපි මේ සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න. හැබැයි ඉස්සෙල්ලම නෙමෙයි. ඔය විපක්ෂීන මහත්තුරුන්ගේ තාත්තලා, බාප්පලා, පවුල් පිටින් හැම කෙනාගෙම අජිත් මහත්තයාද, නාමල් මහත්තයාද, ඔය හැම මහත්තයම පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ, ආණ්ඩු පක්ෂවල බලය කොබෝන කාලේ ව්‍යවස්ථා වෙනස්කම් කරලා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාවට. තමන්ගේ පෞද්ගලික උවමනාවට. තමන්ට බලය තියාගන්න. නාමල් මහත්තයා කියවගන්න ඉතිහාසෙ. තම ජනාධිපති ධූරයේ දෙවරක් පමණක් දැරිය හැකි කියලා තිබිච්ච වෙලාවේ රාජපක්ෂ මහත්තුරු තමයි වාර දෙකකට වඩා වැඩියෙන් කරන්න පුළුවන් කියලා යෝජනාව ගෙනාවා. එහෙම තක්කඩි දේශපාලන කරපු විපක්ෂේ දැන් අපිට චෝදනා කරනවා අධිකරණයට බලපෑම් කරන්න, ව්‍යවස්ථා සංශෝධන කරන්න නෑ. මගේ අම්මා තාත්තා අධිකරණයේ ඉතාම ශක්තිමත්, අධිකරණයේ ගෞරවය, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් ගොඩ ගැහිලා තියෙන නඩු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අපි කඩිනමින් විසඳන්න ඕන. ඒක තමයි ජනතාවාදී ආණ්ඩුවක ස්වභාවය. ලක්ෂණීය වීර්යය. ඒකට සැලසුම් හදන්න. අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්මයේ කොට දාන්න සැලසුම් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනයේ කොට දාන්න සැලසුම් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කොට දාන්න සැලසුම් කරනවා වගේ අධිකරණ අමාත්‍යාංශය අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, ඒ කාර්යක්ෂමතාවය හදන්න, ජනතාවට සහන ගේන්න සැලසුම් කරනවා. ඒකේ එක යෝජනාවක් තමයි අධිකරණයේ ඉන්න විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය අවුරුදු 2කින් වැඩි කිරීම. ඒක කරන විදිය ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ ව්‍යවස්ථානුකූල ක්‍රමයට ආණ්ඩුව ඒක කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒක කරද්දී විපක්ෂය ටිකක් කලබල වෙලා. විපක්ෂය කියනවා අධිකරණයට බලපෑම් කරනවා, අධිකරණේ දුර්වල කරන්න හදනවා කියලා මතයක් හදනවා. හැබැයි සමාජයේ පුරවැසියෝ ඒව පිළිගන්නේ නෑ. මේ විපක්ෂයේ තර්කයට හේතුවක් තව එකක් මොකද්ද? ඉරගෙවල් රක්ෂිත බන්ධනාගාර පිරෙමින් තියෙනවා කුඩු ජාවාරම්කාරයින්ගේ, අපරාධකාරයින්ගේ. ඔවුන්ගේ මතය තමයි මේ විපක්ෂය නියෝජනය කරන්නේ. ජනතා මතය නෙමෙයි. එක පැත්තකින් මේ රටේ අපරාධකාරීන්ගේ මතය විපක්ෂය නියෝජනය කරනවා. අනිත් පැත්තෙන් මේ සැකපිට නඩු පිට ඉන්න ඒ ත්‍රාඩ දේශපාලඥයන්ගේ මතයක් විපක්ෂයේ මතය විදිහට ලියතෙමින් තියෙනවා. ඒ නිසා මේ මත දෙකම පරද්දන්න ඕන. මේ මත දෙකම රටේ ගමනට බාධාවක්. ඒ නිසා ඇත්ත පුරවැසියෙකු වමනා තියෙන්නේ නඩු කාර්යක්ෂමව අහන්න ඕන. ඉක්මනින් නඩු තීන්දුව දෙන්න ඕන. ඒ වගේම හොරකම් කරපු දේශපාලඥයන්ට ඕනම කෙනෙකුට දඬුවම් දෙන්න ඕන. ඒ වගේම කුඩු අපරාධකාරයන්ට ඉක්මනින් දඬුවම් දීලා මේ තත්ත්වෙන් සමාජය මුදව ගන්න ඕන කියලා තමයි පුරවැසියෝ විශ්වාස කරමින් ඉන්නේ. ඒ නිසා විපක්ෂේ කලබල වලට කරන්න දෙයක් නැහැ. ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක සෑම තැනකින් මෙන්න එකම මතේ, එකම හඬ කඩිනමින් මේ ප්‍රතිසංස්කරණය කළා ජනතාවට බලාපොරොත්තු වෙච්ච මේ රට නිර්මාණය කළා දෙන්න කියලා. ඒ නිසා අපි දැන් දෙවන්ත වැඩ ටිකක් ආරම්භ කරලා තියෙනවා. මුල් කාලේ අපේ වැඩ ටිකක් අඩු වුණා තමයි. හැබැයි දැන් වේගෙන් මේ හැම අමාත්‍යාංශිකම කාර්යභාරය ගමට එමින් තියෙනවා. වේගෙන් දැන් ආර්ථික ශක්තිමත් වෙමින් තියෙනවා. ලෝකේ වේගෙන්ම දියුණු රටවල් අතර අපි ඉන්නවා. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වීම අතින් වේගෙන් අපි ඉස්සරහට එමින් තියෙනවා. ලෝකේ ලොකු පිළිගැනීමක්, ලොකු ගෞරවයක් ඇති වෙමින් තියෙනවා. සෑම රටක්ම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. සෑම රටකම නායකයෝ, පුරවැසියෝ ශ්‍රී ලංකාවේ ගමන පිළිබඳ සුබවාදීව දකිමින් ඉන්නවා.
ඒක තමයි මම හිතන්නේ 2024න් පස්සේ අපි ගොඩනගාගත්තු විශාලම ජයග්‍රහණය. එහෙම රටක් මේ අපිට තිබුණේ. ලෝකේ හැම කෙනෙක්ම කිව්වේ 2024ට පෙර අපේ රට වරුන්ගේ මංගලකාරකින් පිරිච්ච රටක් කියලා. අපට උදව් කරපු විවිධ සංවිධාන, විවිධ නීති, විවිධ නිර්දේශයන් දුන්න රට අදාළව. අදත් ඒව අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙන සමාජයේ. මොකද මේ රටට ණය අරගෙන වරකම් කරපු නාස්ති වීම එක IMF එක ලෝක බැංකුව ADB මේ වගේ ආයතන විවිධ නිර්දේශ විවිධ බාධක අපට දමමින් තියෙන්නේ. එවකට හිටපු පාලකයෝ කරපු වැරදි නිසා. සමහරව තවම තියෙනවා. අපිට ණය ගන්න පුළුවන් සීමාවක් පනවලා තියෙනවා තවම. දල්දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් විදිහට අපිට ණය ගන්න පුළුවන් සීමාව පනවලා තියෙනවා. අපිට එහෙම ඉස්සර තිබුණේ නැහැ. ඇයි? එයාලා දැන් මේව දාන්නෙම අර පරණ දේශපාලකයෝ මේ රට කරපු හානිය නිසා. හැබැයි අද ඒ ආයතන පෙරලා කියනවා රටේ ආර්ථික ගමන ඉතාම සුබදායකයි. ඉතාම සතුටුදායකයි. අපි ලංකාව කෙරේ ලොකු විශ්වාසයෙන් බලන් ඉන්නවා කියලා මේ හැම ආයතනයක්ම කියනවා. නවත්තපු ව්‍යාපෘති සියල්ල අපි ආරම්භ කළා තියෙනවා. ජපානයේ නතර කරපු සියලු ව්‍යාපෘති අපි ආරම්භ කළා තියෙනවා. චීනේ නතර කරපු සියලුම ව්‍යාපෘති අපි ආරම්භ කළා තියෙනවා. ලෝකේ අනිකුත් රටවල් අපට ආධාර දීලා, ණය පහසුකම් දීලා නතර කළ තිබුණු සියලුම ව්‍යාපෘති අපි ආරම්භ කළා තියෙනවා. දැන් මේ රටවල් විශ්වාසයෙන් අපිත් එක්ක වැඩ කරමින් යනවා. ඒ නිසා මගේ ආදරණීය අම්මා තාත්තා අපිට විශ්වාසයක් තියෙනවා. ලෝකේ යුද්ධමය තත්ත්වය නතර වෙලා මේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත ඔබට ආර්ථික වශයෙන් විශාල සහන ප්‍රමාණයක් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඇත්තටම ඉන්ධන මිලත් එක තමයි මේ ආර්ථික මේ උද්දමන ක්‍රියාවලිය තාම සුළු වශයෙන් හරි වැඩි වෙලා තියෙන්නේ. අපිට මේ යුද්ධේ නතර වෙලා ඉතා පහසුවෙන් ලෝක වෙළඳපොළ තුල තෙල් නිකුතුව සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා අපිට තෙල් මිල දෙගැනීම ආරම්භ කරපු ගමන් ඔබට සහන දෙන්න සූදානම්. ඒකේ ප්‍රතිලාභ ප්‍රවාහනේ ඉඳන් සියලු දේවල් ජනතාවට ලැබෙන්න අපි සලස්වන්න වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ඒ තරමට මේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා.